Main. Asik. Ada polisi පැත්තේ ගියේ මොකද? අද රත්නපුරේට දාපු පැමිණිලි විභාග ජ්‍යෙෂ්ඨ නීති පොලිස්පති ළඟ දාපු පැමිණිල්ලට අනුව මේ කට උත්තරයක් දෙන්න ඉන්නේ කියලා. මේ මොකද අද මේ පොලිසිය පැත්තට අදාපුවාද? අද පෙරේදා රත්නපුරේ පොලිසියට ගිහිල්ලා මේ DIG මැඩම් ළඟ පැමිණිල්ලක් ලියලා බාර දුන්නා මේ මගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධව. ඒ සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගැනීම තමයි අද ආවේ. මොකද කිව්වේ? ප්‍රකාශය අටං කරගත්තා. මගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒගොල්ලෝ බලන්නම් කියලා කිව්වා. ප්‍රකාශය මොකක්ද කිව්වේ? එතන ප්‍රකාශ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මට පහර දුන්න සැකකරුවෝ කිසි කෙනෙක් අත්අඩංගුවට මේ වෙනතෙක් අරගෙන නැහැ. සැකකරුවෝ තාම නිදැල්ල ඉන්නේ. ඒ නිසා ඉතින් දැන් මට යන්න එන්න බයත් මාත් අප පිට ඉන්නේ. මටත් පාරටවත් යන්න බයයිනේ. ඒක නිසා මට හෝ විරිදට දරුවන්ට මොනවා හරි ජීවිත හානියක් හෝ දේපල හානියක් හොත් ඒගොල්ලෝ වගකීම ගන්න ඕනේ කියලා තමයි මම පොලිසියෙන් ඉල්ලුවේ. ආරක්ෂාව ඉල්ලුවාද? ආරක්ෂාව ඉල්ලුවම. ඔයාගේ පැමිණිලි සම්බන්ධයෙන් සාධාරණ කිසිවක් නැහැ කියලා කියන්නේ? ඔව්. මේ වෙනතෙක් නැහැ. අද දිනත් DCDP එකෙන් ඇවිල්ලා තියෙනවා මේ ප්‍රකාශයක් ගන්නව දැන් මම කොළොන්න පොලිසියට. ඔව් මොකක් සම්බන්ධව ප්‍රකාශයක් ගත්තේ? ඒ කියන්නේ මට එදා පහරයි අර අදාළ සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගන්න තමයි අද ආවේ. නමුත් මම ප්‍රකාශයක් ලබා දුන්නේ නැහැ මොකද අධිකරණයේ නඩු කටයුත්තක් යන හන්ද මට ප්‍රකාශයක් ලබා දෙන්න බෑ. නීතිඥ මහත්වරු කියලා දෙන්න එපා කියලා. අධිකරණයට දැනුම් දීලා අධිකරණේ කිව්වට පස්සේ මම ඒක ලබා දෙන්නම් කියලා කිව්වා. මොකද දැන් පොලිසිය ආවල මොකද වුනේ? මගෙන් කට උත්තරයක් ගත්තා ඉදා සිදුවුණු සිද්ධිය සම්බන්ධව. මම ඉතින් කට උත්තරයක් ලබා දුන්නා. ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතින් ගැටලු තියෙනවා. තාම අත්අඩංගුවට අරන් නැති නිසා මේ සම්බන්ධයෙන් කිසිදු කෙනෙක්ගෙන් එහෙම මෙයාට පහර දුන්න අයගෙන් කිසිම මේව එකක් නැහැ තාම. ඒක නිසා මේ අපි ආරක්ෂාව ඉල්ලුවා. ඉතින් ඒ අය නිදැල්ල ඉන්නවා. මෙහෙම දෙයක් කරලා මහත්යට ගහලා. ඒ වගේ පොලිස් ආරක්ෂාව දෙනවා කිව්වද? එහෙම කිව්වේ නැහැ. අපි පැමිණිල්ල ඉදිරිපත් කරා පමණයි. ඒ කියන්නේ පොලිස් ආරක්ෂාව ඉල්ලලා තමයි මේ පැමිණිල්ලක් ඉදිරිපත් කරේ. ඔව් අපි ඔව්. ඒක රත්නපුරේට දාපු එක ඒකේ කට උත්තරයක් තමයි මේ ගත්තේ. කොහොමලාක පොලිස් මහත්තයාට කතා කරලා ගන්න මොන සිද්ධ වුණත් මහත්තයා ඒක වක්කීම ගන්නවා කියලා ස්ථානාධිපතිතුමා කොළොන්න මේ පොරොන්දු වුණා. ඔන්න නිලධාරියෙක් යොදවන්නම් කිව්වා. ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ ඒක නිසා ඉතින් මම ගිහලා මම අවස්ථාවක් වුණා සර්ට දැනුම් දෙන්න. සර්ගේ නම්බරේ දුන්නා ඕන්ලා කතා කරන්න. සර් ඒ සම්බන්ධව වක්කීම ගන්නවා කියලා.